2022 ප්‍රශ්නාංක 42 විතරයි LKS 16 ඇවිල්ලා තියෙන්නේ. හරි. මොනවද ඉල්ලන්නේ? ගොඩනැගිල්ල සඳහා හඳුනා ගන්නා අවස්ථාවේදී මිනුම් කරන වටිනාකම. ඒ කියන්නේ මුල් අවස්ථාවේදී මයින්නේ කීයටද? ෂෙයා කිරීම ආරම්භ කළ යුතු දිනය. පාවිච්චි කිරීමට සුසු තත්ත්වයට පත් කළ අවස්ථාවේ සිට. පහත එක් ආකෘතිය භාවිතා කරන්නේ නම් ධාරණගය. පිරිවැය ප්‍රත්‍යාගනිකාගය. බලමු. හරි. තක්සේරු වටිනාකම මිලියන 110යි. ඔන්න වැලුවේෂන් එකක් ගත්තා අපි. ඒකට රිපෝට් එකේ තියෙන 110යි. වෘත්තීය සුසුකම් ලක් තක්සේරුකරුවෙක් කියනවා මිලියන 110ක් වටිනවා. මිලියන 100කට 2021 අප්‍රේල් 1 21 අප්‍රේල් 1 සමාගමක් විසින් මිලදී ගන්නා ලදී. එහෙනම් ඔන්න වැලුවේෂන් රිපෝට් එකේ තියෙන 110යි. එහෙම වුණොත් අපි කැමති පුළුවන් තරම් අඩුවෙන් ගන්නනේ. අපි ගන්න කීයද? 100යි. පිරිවැය මිලියන 100යි. සුන්බුන්නගේ ශූන්‍යයි. සුන්බුන්නගේ 50යි. ජීවකාලය සමානයි. ජීවකාලය 50යි සුන්බුන්නගේ නැහැ. ජීවකාලය 50යි. එහෙනම් වාර්ෂික ෂය මිලියන 2යි. හරි. මිලදීගත් දින සිට භාවිතා කිරීමට සුදුසුයි. අන්න ගත්ත දවසේ ඉඳන් පාවිච්චි කරන්න සුදුසුයි. හැබැයි 7යි 1 ඉඳන් තමයි පාවිච්චි කරේ. ඒකට කමන්නේ. ඒකට කමන්නේ. පාවිච්චි කරපු දිනේ නෙවෙයි සුසුසත්තටපත් උනේ කවද්ද? එදා ඉඳන් ෂෙයා කරන්න. 22 321 22 321 කියලා කියන්නේ වසරකට පසු. 22 321 ඔන්න දිනේ පළමු වසර අවසානයේ. සාධාරණ අගය මිලියන 120යි. එහෙනම් අපි බලමු වසරකට පසු පිරිවැය කීයද? 100යි. සමුච්චිත ෂය කීයද? මිලියන 2යි. එහෙනම් ධාරණ අගය කීයද? 98යි. ප්‍රත්‍යාගරණය කරොත් කීයද? දැන් මේක 120ක් වෙනවා. ප්‍රත්‍යාගරණ ලාභය කීයද? 22යි. ඔන්න ඕන ටික ඔක්කොම අපි හොයලා තියෙනවා. ප්‍රත්‍යාගරණ ලාභය මිලියන 22යි. හරි අයන්නේ. හඳුනා ගන්න අවස්ථාවේදී මිනුම් කරන වටිනාකම. ඔය කියන්නේ මේක මිලියන 100යි. ෂෙයා කිරීම ආරම්භ කරන්න ඕන මිලදීගත් දින සිට. පාවිච්චි කරන්න සුසු හින්දා 21 අප්‍රේල් 1 2021 අප්‍රේල් 1 වෙනිදා. පහත එක් ආකෘතිය භාවිතා කරන්නේ නම් ධාරණගය. වසරකට පස්සේ ධාරණගය. ඒ තමයි පිරිවැය ආකෘතිය. දිගටම පිරිවැයට පෙන්වනවා නම් පිරිවැයෙන් සමුච්චිත ෂය අඩු කරලා ධාරණගය පෙන්වන්න ඕන. 98යි. ප්‍රත්‍යාගරණය කරනවා නම් අදින් පස්සේ එනම් ප්‍රත්‍යාගනිතගය ප්‍රත්‍යාගන ලාභය ගිණුම් ගත කරනවා. ගොඩනැගිලි හර වෙනත් විස්තීර්ණ ආදායම් බැර කියලා අන්න මේ 98ට ආවෙන් පස්සේ 120 තමයි එහෙනම් ප්‍රත්‍යාගනිත ආකෘතියට අනුව අගය එන්නේ. ගොඩනැගිල්ලේ ධාරණ වටිනාකම ප්‍රත්‍යාගරණය කරා විතරයි. ඔන්න එහෙනම් එක වැගින් ලකුණු 4ක් එනවා.